අද අපි හැත්තෙන් යාළුවනේ මැගි එකක් ගිහිල්ලා මහ ඌව ප්‍රදේශයේ පොඩි අතු ගංගාවක ඉලාගෙන කණ්ඩායි. මේ යන්නේ මගේ යාළුවා දර ටික අරගෙන යනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. A few moments later. අපි තැනට ඇවිල්ලා ඉන්නේ. යාළුවා ගියා ගල් ටිකක් හොයාගෙන ඉන්න. හොඳ හුණකුත් වෙනවා. අර යන්නේ යාළුවා ගල් හොයන්ට ගියා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. A few inches later. දැන් අපි ලිපේ වැඩ කරපු නම් බොහෝ දුරට ඉවරයි. ඔක්කොම ටික දර දාලා ගල් හොයලා ඔක්කොම කරලා තින්නේ. අපි ලිප වත්තු කරමින් ගමන් හම්බ වෙමු. 2 hours later. යන්න යාළුවනේ ලිප ඇවිලෙන ගමන් තියෙන්නේ. ලිප නම් හොඳට ඇවිලෙනවා. මොකද වෙන්නේ ඉතින්? මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න ඉතින් දිගටම වීඩියෝ කරන්න. මොකද ඉතින් කට්ටියට වෙන්නේ සැපේ ඉන්නවද? කට්ටිය සැපේ ඉන්නවා කමෙන්ට් එකක් දාගෙන යන්න. ලිප නම් ඇවිලෙන ඕසෙට. දැන් තියෙන්නේ අපිට වතුර ටික දාගන්න. මල්ලි වතුර ටික දාන්න. ටිකක් දා. ලිප නම් ගින්දර වගේ ඇවිලෙනවා. වතුර ටික දානවා. ඇති වෙන්නේ. දැන් තියෙන්නේ අපිට ගෙනාවු මැගි එක දාගන්න. කොල්ල මැගි එකක් දානවා කොහොමද? ගැම්මට මැගි එකක් කන්න යන්නේ අද first time in Sri Lanka මහවුව ප්‍රදේශයේ කඳුරක් ගාව පොඩි වතුර පාරක් ගලාගෙන සුපිරි වයිබ් එකක් තියෙන්නේ. දානවා. මැගි එක දැම්මා. ඉතුරු කරගන්න හොඳ නැහැ මෙවුවා. උඩක්වත් ඉතුරු කරගන්න හොඳ නැහැ. ඔක්කොම දාන්න ඕන. ලිපේ වැඩකට තවුලන්නේ දර තමයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. ඊයේ පොඩි වැස්සක් ආවා. දැන් තියෙන රස කාරක කන්න නම් හොඳ නැහැ කරන්න දෙයක් නැහැ. දාලා එවන්නේ කන්නගෙන ඉන්නනේ. කොල්ලෝ එකක් දානවා. ඒකත් දැම්මා. දැන් තියෙන්නේ මේ වගේ කුඹුක් ලීයක් හොයාගන්න ඕනේ. ඒකොල්ලා පොඩ්ඩක් කාල් ගන්නටත් ඕනේ. ඊපනම් පත් වෙලා තියෙන්නේ. දුම වදිනවා තව ටිකකින් හම්බ වෙමු. 1 eternity later. හෝ යාළුවෝ මේ චූට්ටක් ඉතුරු වෙලා අපරාධිනේ එකක් දාමු. ගැම්මත් තමයි. දැන් නම් අපේ රසකාරක මැගි එකේ වැඩ බොහෝ දුරට අවසන් වීගෙන තියෙන්නේ. අවසන් කියන්නේ අවසනුත් නෑ. තව විනාඩි 10කින් විතර